මම ලංකාවේ එක්කෙනෙක්. මම දැන් ඉන්නේ ඩුබායි වල. මම මගේ බබාලා දෙන්නත් එක්ක තමයි හස්බන්ඩ් එක්ක ඉන්නේ. මම දැන් ගිහලා මාසයක් විතර වෙනවා. ගියාට පස්සේ මම මේ අහව ඒජන්සි මේ දාලා තියෙන ගෑනු එක්කනට තමයි වීසා එකක් මම ගහන්න දුන්නා. එතකොට මම වීසා එක ගාලා දුන්නාට පස්සේ එයා මාව මේ කන්ටැක්ට් කරගන්න නැතුව හිටියා. දැන් අද දෙන්නම් හෙට දෙන්නම් අරකද මේකද කියලා මගෙන් ගත්තා. ඊට පස්සේ මගේ වීසා එක එක්ස්පයර් වෙන දවස් දෙක තුනකට කලින් මම එයාට කතා කරලා කිව්වා දැන් වීසා එක එක්ස්පයර් වෙන්න යනවා කියනකොට එයා කිව්වා මේ දැන් මොකුත් කරන්න බෑ රිනිවල් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා මම දීපු සල්ලි ටික දෙන්න කියලා කියපු ගමම එයා මගේ දුවට පුළුවන් තරම් කියන්න ඕනේ නැති සෑහෙන විදියට එයා මගේ දුවට මේ වාගේ මේ කුණු අරපින් බැනලා තියෙනවා. බනිනවා. එයාගේ මේ රෙකෝඩින් වොයිස් ටික තමයි ඒක තියෙන්නේ. ලංකාවේ ගෑනු එක්කන මෙහෙම කරන ලංකාවේ මිනිසුන්ට ඒ පිටරටකට ගිහිල්ලා මේකෙන් මිනිස්සු ලංකාවේ කට්ටියට මම කියන්නේ මේ ගෑනට නම් කවදාකවත් ඔය රැවටෙන්න එපා. මම ওই ටික ඔක්කොම මම දාලා තියෙන්නේ මේ ගෑනු ගැන පොඩ්ඩක් සෝදිසින් ඉන්න. උඹට මම හුකෝලා ගන්නවා. උඹගේ ඔය දෝනියෙන් දව මෙහෙට ගෙනල්ලා රෙදි නැතුව හුකෝලා ගන්නෙ මම. තේරුණාද? හුකන වැඩ කරන්න බෑ. මේක ලංකාව නෙමෙයි මේක ඩුබායි. බලාපිය දැන් බඩු පොට් විකුණන දරුවන්වත් බඩු වල දිහට විකුණන ස්පාගානේ දුවන අම්මයි තාත්තයිත් ඔක්කොම දාලා දානවා හිටපිය මමත් දැන් ඉතින් වීසත් නැහැනේ හුකෝලා ගන්නවා මං ඉතුරු ටික මේක දැනගනින් දැන් අද උදේ ඉඳලා ගල්ෆ් නිවුස් බලපිය වේසි එක මිනිස්සෙක්ගේවත් ඩුබායි ඇතුලේ කිසිම විදිහකින් නොදැන කිසිම දැනුවත්කමක් නැතුව කිසිම පෝස්ට් එකක් දාලා මොනාරි අනවශ්‍ය විදිහේ දේවල් කියලා තිබොත් මෙන්න දැන් උසාවියට කෙලින්ම හුකෝලා ගන්න පුළුවන් උඹේ තාත්තගේ ඔක්කොම විස්තර මංගාව තියෙනවනේ තාත්තව තමයි ගන්න ඉස්සෙල්ලාම තාත්තව තමයි අරගන්නේ ඔය පඳුරු පල්කඩ වේසියන්ගේ වේසකම මම තොට මීට වැඩිය හොඳට කතා කරන්න විදියක් නැහැ වේසිය මට. තොට මීට වැඩිය හොඳ වැඩක් කරනවා තොපිට මම හිටපිය වේසි. වේසකම් කරලා අවජාතක වේසකම් කරලා පවුල් පිටින් වේසකම් කරලා තොගේ දුව වේසකම යන හැටි පේනවා අර Facebook ගානේ läගලා. වේසියෝ. ආව මෙතන ඩුබායි වලත් ප්‍රොස්ටිටියුෂන් කරන්න. පල්කඩ වේසියෝ. දානවා දැන් තොගේ දුව මේ කරලා තියෙන බලු හපන්කමේ හැටියට මම දැන් තොපේ හුකෝලා ගන්නවා තොගේ මිනිහා තමයි අපරාධේ තොගේ මිනිහා තමයි මෙහි ID එක උට තියෙන නිසා ඌව තමයි මම පොලිසියට රිපෝට් කරන්නේ අහිංසක මිනිස්සුන්වත් දැන් තොගේ මිනිහා දැන් අපරාධේ ඌ අහිංසකෙක් එන්න මෝඩෙක් අහිංසකෙක් ඕකව තොපි හිතන්නේ ලංකාවේ තොපි දාන චණ්ඩිපාට් මෙහෙත් දාන්න පුළුවන් කියලා නේ එහෙමනේ හිතන්නේ තොගේ දුවව මම ගෙන්නනවා මෙහි බාල අපරාධකාර මේ සක්කිලි වැඩ කරන්න තොපි ඇවිල්ලා පට්ටි පිටින් ගෑනු විකුණන්න ඇවිල්ලා කියලා මම තෝ ගෙන්නනවා එළියට සමාජ ඉදිරියට වේසි මේ මට මැඩම් ගාලා මේ මෙසේජ් දාන්න එපා මට ඇත්තටම අප්‍රසන්නයි මේ පිළිකුල් ඔයාලව මෙන්න මේ වේස ගෑණිගේ මෙන්න මේ වේස කෙල්ලගේ ෆොටෝ එක දාලා මට කෝල් ගන්නත් එපා සමාව ඉල්ලලා කරපු තුප්පහි වැඩේට සමාව ඉල්ලලා ඔය අයිෂා කියන පරට්ටි සමාව ඉල්ලලා මගෙන් වීඩියෝ මෙසේජ් එකක් එවන්න නැතුව මම මුකුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි මම පොලිසිය ගෙනියනවා අනවශ්‍ය දඟලෙල අනවශ්‍ය විදියට ආයෙ දඟලගෙන આવොත් කෙලින්ම පොලිසිය ගෙනියනවා. මගේ අනුකම්පාවක් නැහැ.